ඊටම තීරණාත්මක තරගයක් ජීවන් ශානික සහ BC අමිල ආරම්භක පිටකරුවන් දෙදෙනා මා කල්පනා කරන්නේ කොහොම නමුත් අපි අවමානයෙන් කතා කළ යුතු නෑ වසර ගණනාවක් එකම ආකාරයෙන් පිට හසුරවන මා විසර ගතනේ යෙදුණු සෑම අවස්ථාවකම පිටෙන් යමක් කළ හැකි ජීවන් ශානික මේ තරගයේ පන්දු 18 නිර්මාණය කළොත් චේතුරු ඉස්මිලා දෙවන පෙර ක්‍රීඩකයන්ට මහත් ඉස්සරහයක් ගෙන දේවි මේ හිතුවක්කාර දකුණු පිටකරුවා බොරලැස්ස සාන්තානා ක්‍රීඩා සමාජයේ සෑල්ලු පන්දු ක්‍රීඩා පිළිබඳව ගමන ආරම්භ කරපු ක්‍රීඩකයා ඉවෙනවා සාර්ථක පන්දුවක් යොමු කරන්නේ මේ වෙරෝනා වලේ දොගානා ක්‍රීඩා පිටිය තුල දිවෙනවා දුවින්ද කලවා තිබෙන්නේ රමණීය පාරක් මා කල්පනා කර පරිදි ජීවන් ශානික විශාල පාරක් කෙල්ල කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා මාගේ පතේ නැංවෙන්නේ වීනුස් පොළොජා කණ්ඩායම සමගින් වැලිගම මාගේ ග්‍රාමයේ ආසන්නයේ පැමිණි මොහොතක අවසන් පන්දු 4 තුල ලකුණු 24ක් ලබා ගැනීමට තිබෙදී කෙල්ල සමරතුංග වැඩි ප්‍රබල ක්‍රීඩකයා ජැවි තිබුණු මොහොතක පන්දු 4ක් තුල ලබාගත් ලකුණු 24 දාගර කාලී මිතුරනි රමණීය පාරක් තවත් විශාල පාරක් කෙල්ල කරන්නේ තවත් ලකුණු 4ක් ලැබෙනවා මා මතක් කරමින් සිටියේ වැලිගම අර්පා ක්‍රීඩා සමාජයේ පැවති තරග මාලාව පිළිබඳව කවිච එම තරග මාලාව තුල විස්තර කතනේ ගෙරදුන් විස්තර විචාරකවරයා සඳහන් කළේ රියදුනා පැමිණ තරග කරන ආකාරය බවයි කොහොම නමුත් කවුරුත් නොදන්නා ජීවන් ශානික අවසන් මොහොතේ පැමිණ අවසන් පන්දු 4 තුල සුවිශේෂී පාරවල් 4ක් කෙල්ල කරමින් වීනුස් බොලොඤ්ඤා කණ්ඩායම ඉහළටම රැගෙන ගියා වැලිගම තරග මාලාව තුල යානුව අපි ජීවන් ශානික ගැන අවමානයෙන් කතා කළ යුතු නෑ පන්දු 18 නිරන්තරයෙන්ම ක්‍රීඩා කළොත් ලොකු විසරදයක් වේවි චේතුරු ඉස්පිල්ලා දෙවන පෙළ ක්‍රීඩකයන්ට දිවෙලා පන්දු යොමු කිරීම සඳහා දුවින්ද කැඳවා තිබෙන්නේ එතරම් සාර්ථක පන්දුවක් නෙවෙයි නිපන්දුවක් හැටියට තීරණය කළා යානුව ලකුණු දෙකක් ලැබෙනවා එම පන්දුව තුල සහායක මිනිස්සුවරයා සහ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 13යි දිවෙලා පන්දු යොමු කිරීම සඳහා රමණීය පාරක් සාර්ථක ෆ්‍රී කිරීමක් ජීවන් ශානිකගේ පිටෙන් යානුව දැන්මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 17 දක්වා වැඩි කර ගන්න කරනවා තිබෙන්නේ පන්දු යොමු කිරීම සඳහා දිවෙනවා පාරක් කෙල කරන අවස්ථාවේදී තවත් එක ලකුණක් ලැබෙන්නේ ජීවන් ශානිකගේ පිටෙන් දකුණු තිස් පිටාසුරන ජීවන් ශානික වසර ගණනාවක් නාලක දරා සමගින් සම්බන්ධකම් පැවැත්වූ දකුණත් අග්‍රගණ්‍ය බව පිටකරුවා මා පුද්ගලිකව ආදරය කරන මේ සෑල්ලු පන්දු ක්‍රීඩා ඉතිහාසය තුළ රමණීය පාරක් යානුව මේ චිත්‍ර කලාවේ සිදුවමට නැගිය හැකි දෙයක් නම් මේ ඩබ්ලිව් පිකාසෝ ජීවන් ශානික බවයි මා හොඳින් පෙන්වා දෙන්නේ දාවර කාලේ මිතුර ලකුණු 24 දක්වා වැඩි කරගත්තා සචු කොහොමත් සමරු වෙන මොහොතක් කණ්ඩායම් දෙකම තමගේ කණ්ඩායම නිසා පාරක් කෙල්ල කරනවා මේ අවස්ථාවේදී සමීර සදරුවන් පන්දුව රැක ගන්නා විට උඩි යටිකුරු වේවි දාබර කාලී මිතුරෙනි මේ අවුත් කන්නාඩි පැලඳ තරග කරන එකම සෑල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩකයා මේ රාමුව තුල සිටින සුවිශේෂීත වූ බරක් සහිතව පිටක් ක්‍රියාත්මක කරන අයෙක් දිවෙනවා පන්දු යොමු කිරීම සඳහා නැවතත් තමාගේ සීමාවේ සිට සජී අබේරත්න කැඳවා තිබෙන්නේ රාමණීය පාරක් කව කොන සහ මිඩ්විකට් කලාපයේ අතරින් ලකුණු 6ක් BC අමිලගේ පිටෙන් මාගේ කීම මනාවට සනාථ කරමින් නැවතත් තමාගේ සීමාවේ සිට පන්දු යොමු කිරීම සඳහා සජී අබේරත්න කැඳවා තිබෙන්නේ හොඳින් පන්දු යවූ ක්‍රීඩකයා කිව්වොත් නිවැරදි දාබර කාලේ මිතුරනි දිවෙනවා පන්දු යොමු කිරීම සඳහා පිටර ලැබුණු පන්දුවක් යානුව තවත් ලකුණු 6ක් ලැබෙනවා BC අමිලගේ පිටෙන් පන්දු 7යි ලකුණු 24යි ජයග්‍රහණය සඳහා දැන් රමණීය පාරක් දෙන්නවත් හිටියාරදී සිදුවන්නේ ඒ අවශ්‍ය කරන මුදල් තියාගය BC අමිල ලබා දීම පමණයි මේ අවසන් මහා තරගය තුල බබා බොහොම සතුටුපත් වුණායි පාරක් කෙල්ල කරනවා මේ අවස්ථාවේදී තවත් ලකුණු 6ක් ලැබෙනවා ජීවන් ශානිකගේ පිටෙන් මා කල්පනා කරන පරිදි මේ දෙපැත්තට
නිතරම දෝලණය වන තරගයක් දයාප්‍රකාරී මිතුර මිතුරනි දැන් පන්දු 5යි ලකුණු 12යි ජයග්‍රහණය සඳහා ඉතාමත් තීරණාත්මක අවසන් මහා තරගයක් ක්‍රියාත්මක කරන්නේ සදරුවන් කෙදවා තිබෙන්නේ පන්දු යොමු කිරීම සඳහා සාර්ථක පන්දුවක් යොමු කරා ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ දැන් පන්දු 4යි ලකුණු 12යි විශාල පාරවල් දෙකක වගකීම පැවරී තිබෙන්නේ දැන් මේ පන්දුවට පහර දෙන දකුණත් පිටිකරුවාටයි පුද්ගලිකව ලකුණු පුද්ගලිකව ලකුණු 28ක් ලබාගෙන තරග කරන දකුණත් පිටිකරුවා සමීර සඳරුවන් රමණීය පාරක් මේ සත්‍යා භාගයේ උණුසුම් කරන ආකාරයේ දායකකාරී මිතුරු මිතුරියනි උඩ පන්දුවක් ලෙසින් රැක ගැනීමේ අවකාශ තිබුණා ලකුණු 6ක් වශයෙන් සටහන් කරන්නේ දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 58යි මේ අංක 10 පැලදී හිටපු දකුණත් පිටකරුවාට සිදුවී තිබෙන්නේ තරග නරඹමින් සිටින දායකකාරී මිතුරු මිතුරියනි ජීවන් දිලීප් බොහොම සතුටට පත් වන අයෙක් ඉතාමත් සාර්ථක පහරක් එල්ල කරනු ලැබුවා දැන් පන්දු 3ක් තුල පන්දු 3යි ලකුණු 6යි ජයග්‍රහණය සඳහා ජීවන් ශානික තනියට එයිනිමක් දියත් කරන්නේ පාරක් එල්ල කරලා මේ අවස්ථාවේදී තවත් සාර්ථක ලකුණු 4ක් ලැබෙන්නේ ජීවන් ශානිකගේ පිටෙන් ඒ අනුව දැන් කේන්ද්‍ර ඉස්පිල්ලා ප්‍රථම පෙළ කණ්ඩායම පෙන්වා දෙන්නේ ගෙවි ගිය සත්‍යන්තයේ වගේම මේ තරග මාලාව පුරාවටත් සිය දස්කම් ඉස්මතු වුණු ආකාරය පන්දු 2යි ලකුණු 2යි ජයග්‍රහණය සඳහා අලංකාර කුසලානි හිමිකරුවා චේත්‍ර ඉස්පිල්ලා ප්‍රථම පෙළ කණ්ඩායමද දෙවන පෙළ කණ්ඩායමද යන මතුවන ප්‍රශ්නයක් සමීර සඳරුවන් පාරක් එල්ල කරනවා තවත් මා කල්පනා කරේ සුබ පන්දුවාරයකට එමත් නැත්නම් කිව්වා ඕරයකට යාවිද කමිෂ මේ තරගය ඒව උඩ තවත් මේ තරග මාලාව තවත් යන්න එක් පන්දුවයි ලකුණු 1යි ජයග්‍රහණය සඳහා දැන් සජි සම බලන්න සම ඉතාමත් තීරණාත්මක තරගයක් BC අමිලට අවස්ථාව ලැබී තිබෙන්නේ ඒකේ ජයග්‍රහී ලකුණ සරිනුවන් කරාවිද සමීර සඳරුවන් තිත්පන්දුවක් යොමු කළත් මේ තරගයේ අවසන් මහා තරගයේ මා දන්නා තරමින් ප්‍රථම වතාවට අවසන් මහා තරගයක් සුපර් බන්දුවාරයකට ගියේ මිලානෝ YCC කණ්ඩායම සහ බොලොඤ්ඤා සල්ලාසනු අතර ඕල්ඩක්ස් තරග මාලාව තුලයි ඒ වගේම මොන්සා විල්ලරියාලේ සහ තවත් ප්‍රබල කණ්ඩායමක් වන ප්‍රබල ලෙන්ජානෝ ගොඩගේ අවසන් මහා තරගයක් කරා සුපර් බන්දුවාරයකට ගියා යාළුවා ජයග්‍රහණය වාර්තා කරනවා මේ කේන්ද්‍ර ඉස්පිල්ලා දෙවන පෙළ කණ්ඩායම පරාජයට පත් කරමින් ජීවන් ශානික BC අමිල ජීවන් දිලීප්